හිතන්න සාමාන්‍ය දවසක් රාත්‍රියක් ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළක් හැමදේම සුපුරුදු විදිහට සිද්ධ වෙනවා. හැබැයි ඒ නිහඬ බව දින්දගෙන මුළු රටක්ම ගිලගන්න නියමිත බියකරු සිහිනයක් පටන් ගන්නයි යන්නේ. අපි බලමු මේ මූලාශ්‍රයේ තියෙන කතාවේ සිදුවීම් පෙළ ගැහෙන්නේ කොහොමද කියලා. ඔව්, දිනය තමයි 2026 ජනවරි 7. වෙලාව රෑ 11:45. කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේ සුපුරුදු කාර්යබහුලත්වය. මගින් එහා මෙහා යනවා, ගුවන් යාන එනවා යනවා, නිවේදන නිකුත් වෙනවා. ඒ කියන්නේ හැමදේම සාමාන්‍යයි. හැබැයි කිසිම කෙනෙක් එකම කෙනෙක්වත් දන්නේ නැහැ තව විනාඩි කිහිපයකින් මේ හැමදේම වෙනස් වෙලා මුළු රටේම ඉරණම තීරණය කරන බිහිසුණු සිදුවීමක් පටන් ගන්නයි යන්නේ කියලා. හැබැයි අන්න එතනදි තමයි අමුතු දෙයක් වෙන්නේ. එක පාරටම පාලක මැදිරියේ රේඩා තිරයේ මොකක්දෝ දෙයක් මතුවෙනවා. ඒක කළු පාට කිසිම ලාංඡනයක් නැති ගුවන් යානයක්. කිසිම sannivedanayak නැහැ, හඳුනාගැනීමේ සංඥාවක් නැහැ, නිකන් හොල්මනක් වගේ. ඉතින් නිලධාරීන් කලබල වෙනවා. මොකද මේ වගේ දෙයක් මීට කලින් කවදාවත් වෙලා නැහැ. මේ අద్భుත නිහඬ යානය තමයි මේ මුළු විනාශයේම බීජය වෙන්නේ. හොඳයි, එහෙනම් අපි යමු කතාවේ පළමු කොටසට. මේ හඳුනා නොගත ආගන්තුකයාගේ පැමිණීම, ඒකත් එක්ක ඇති වුණු මේ මුල්ම ව්‍යාකූලත්වය මොන වගේද? පාලක මැදිරියේ නිලධාරීන් දැන් උපරිමයෙන් උත්සාහ කරන මේ යානයත් එක්ක සම්බන්ධ වෙන්න. යානය 402 ඇහෙනවද? අනන්‍යතාවය තහවුරු කරන්න. ඔය අවසර නැතුව ධාවනපතියට ඇතුල් වෙනවා. ඒ කටහඬවල තියෙන්නේ කලබලයක්. මොකද මේ යානය නීති කඩ කරලා කිසිම ගාණක් නැතුව ධාවනපතියට එනවා. තත්වය එන්නෙන්නම දරුණු වෙනවා. ඉතින් ඒකට ලැබුණු ප්‍රතිචාරය මොකද්ද? කිසිම වචනයක් නැහැ. ඇහුනේ නිකන් නිශ්ශබ්දතාවයක් එක්ක මොකක්දෝ දෙයක් උරලා බොනව වගේ අමුතු අප්පිරියා හිතෙන සද්දයක්. ඒක මනුස්ස කටහඬක් නෙවෙයි. නිකන් දරුණු සතෙක් වගේ. කතාවේ අద్භූත ගතිය දැන් තවත් වැඩි වෙනවා. යානය පරිමිතිය තාපය ගාවෙන් නිකම නතර වෙනවා. ඊට පස්සේ ඒකේ දොර කවුරුවත් අරින්නේ නැතුව ඉබේම ඇරෙනවා. හිතන්නකෝ ඒ වෙලාවේ තියෙන බය. මේ අතර තමයි ආරක්ෂක නිලධාරී සමීරයි එයාගේ කණ්ඩායමයි පරිස්සමෙන් මේ නිහඬ තර්ජනය දිහාවට කිට්ටු කරන්නේ. සමීර අඳුරු දොර දිහාවට කෑ ගහනවා. කවුරු හරි ඉන්නවද? ඇතුලේ කවුරු හරි ඉන්නවද? ඒක තමයි ඒ බිහිසුණු සිදුවීමට කලින් තිබුණු අන්තිම සාමාන්‍ය මොහොත. අන්තිම නිහඬ මොහොත. මොකද ඒ අඳුර ඇතුලේ මොන වගේ දෙයක් සැඟවිලා ඉන්නවද කියලා සමීර හීනකින්වත් හිතුවේ නැහැ. එකපාරටම ඒ අඳුරෙන් නිලියට පනිනවා රූපයක්. සුදුම සුදුවැස් මූණෙන් මස් කෑලි එල්ලෙනවා. ඒ රුව කෙලින්ම පනින්නේ සමීරගේ සහායකයාගේ ඇඟට. මේක නිකන් පහර දීමක් නෙවෙයි. මූලාශ්‍රයේ කියන විදියට ඒක මස් ඉරාගෙන කන මුර්ග ප්‍රහාරයක්. ඒ මොහොතින් හැමදේම වෙනස් වෙනවා. හරි, පළමු ප්‍රහාරය එල්ල වුණා. හැබැයි ඒක පටන් ගැනීම විතරයි. දැන් අපි බලමු දෙවෙනි කොටසේදී මේ මාරාන්තික ආසාදනය කොච්චර වේගයෙන් මුළු ගුවන් තොටුපළම ගිල ගත්තද කියලා. මේ කාල රාමුව දිහා බලන්න. හිතා ගන්නවත් බෑ මේකේ වේගය. රෑ 12:05ට ආසාදිතයව මුලින්ම දකින්නේ විනාඩියයි යන්නේ 12:06 වෙද්දී පළවෙනි ප්‍රහාරය එල්ල වෙනවා. ඊට පස්සේ විනාඩි 5ක ඇතුළත 12:11 වෙද්දී ප්‍රහාරයට ලක්වුණු පළවෙනි කෙනා නැවත පණ ලබනවා. තවත් විනාඩි 9ක් යද්දී ඒ කියන්නේ 12:20 වෙද්දී මුළු සංක්‍රමණ පර්යන්තයම ආක්‍රමණය කරලා ඉවරයි. විනාඩි 15ක ඇතුළත හැමදේම ඉවරයි. මේ අතරේ වෛද්‍ය මධ්‍යස්ථානයේදී වෛද්‍ය අංජලි ඇදහිය නොහැකි දෙයක් හොයාගන්නවා. මේ වෛරසය අස්වාභාවිකයි. මොකද වින්දිතයන් විනාඩි ගානකින් ආයෙත් නැගිටිනවා. හැබැයි එයාලගේ හදවත් ගැහෙන්නේ නැහැ. ඒත් පුදුම විදිහට හුස්ම ගන්නවා වගේ පේනවා. එයාලව පාලනය කරන්නේ එකම එක දෙයයි. මස් කන්න තියෙන නොසන්සිදෙන බඩගින්න. ප්‍රධාන පාර්යාන්තයේ ඇතුළේදී මරලා තෝනි දෙන සද්දේ මිනිස්සු කෑ ගහනවා. අයි දොරවල් වහලා අපිට යන්න දෙන්න මොකක්දෝ එනවා කියලා. හිතන්නකෝ ඒ අසරණකම. දොරවල් වහලා පැනගන්න විදිහක් නැහැ. පිටිපස්සේ මරණය මෙයාලව ලුහු බඳිනවා. ඉතින් වෙන්න ඕන දේ වුණා. පරියන්දේ සම්පූර්ණයෙන්ම සොම්බි කලාපයක් බවට පත් වුණා. ඒක හරියට මස් කඩයක් වගේ. හැමතැනම ඉරා දාපු අත්පා, ලේවිල්, ආසාදිතයන්ගේ ගාන කොච්චරද කියනවනම් කිසිම කෙනෙක්ට බේරෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. හරි. ගුවන් තොටුපළ ඇතුලේ සටන දැන් ඉවරයි. ඒක පරාදයි. හැබැයි මේ බියකරු සිහිනේ ගේට්ටුවෙන් නතර වුණේ නැහැ. අපි යමු 3 වෙනි කොටසට. බලමු මේ විනාශය ගුවන් තොටුපළෙන් එළියට පැතිරුණේ කොහොමද කියලා. මේක තමයි හඩවතටම වදින තැනක්. මීගමුවට යන බස් එකක ඉන්න පොඩි දරුවෙක් අම්මගේ අහනවා, "අම්මි, අර මාමයි බස් ඩ්‍රයිවර්ම හපන්නේ කියලා." ඒ අහිංසක ප්‍රශ්නෙන් කියවෙනවා මේ බිහිසුණු යථාර්ථය.
ව්‍යාසනය දැන් ගුවන්තොටුපලෙන් එළියට මහපාරට ඇවිත් ඉවරයි. දැන් හමුදාවට සිද්ධ වෙන තීරණයක් ගන්න. ඉහළින් එන නියෝගය පැහැදිලි. උන් මිනිස්සුયો නෙවෙයි. දුටු තැන වෙඩි තියන්න. හැබැයි යථාර්ථය සොල්දාදුවෙක් යාවේ නිලධාරියාට කියනවා සර් ඒ මගේ මල්ලි මට බෑ. හිතන්නේ මොහොත එක පැත්තකින් රාජකාරිය අනිත් පැත්තෙන් තමන්ගෙම ලේ. මේ වසංගතය මිනිස්සුන්ව විතරක් නෙවෙයි පවුල් බැඳීම් පවා ඉරලා දානවා. නගර එකින් එක වැටෙනවා. පවුල් කෑලි කෑලි වලට කැඩෙනවා. මේ අඳුරු මොහොතේ අපි කතාවේ අවසාන කොටසට එනවා. මේ තමයි අවසන් විකාශනය. වෙලාව යද්දී තත්ත්වය පාලනය කරන්න බැරිම තැනට එනවා. අලුයම 4 වෙද්දී මීගමුව, ජායල, කඳාන මේ නගර ඔක්කොම සොහොන් පිටි වෙලා ඉවරයි. දැන් ආසාදනය කොළඹ නගරයටත් ඇතුල් වෙමින් තියෙන්නේ. ඒ කියන්නේ රටේ හදවතටමයි. අන්න ඒ වෙලාවේ අපිට ආයෙත් ඇහෙනවා කතාව පටන් ගත්ත තැන හිටපු කෙනෙක්ගේ කටහඬ. ඒ තමයි සමීර. එයා කොහොම හරි බේරිලා බංකරයකට වෙලා ඉන්නේ. එයාගේ අවසන් පණිවිඩය. කාට හරි ඇහෙනවද? මම කටුනායකින් දන් සමීර. මම විතරයි ඉතුරු වෙලා ඉන්නේ. එයා දිගටම කතා කරනවා. ඉතින් කටහඬත් එක්කම අපිට ඇහෙනවා බිහිසුණු සද්දයක්. එයා කියනවා උන් දොර කඩන්න හදනවා. මට ඇහෙනවා උන්ගේ නියපොතු යකඩ දොරේ හූරෙන සද්දේ. හිතන්නකෝ ඒ බයින් වෙවුලන මොහොත. එළියේ මරණය. ඇතුලේ තනි වෙලා. ඊට පස්සේ කියනවා ඒ වචන තමයි හැම දෙයකම අවසානිය. මගේ ළඟ තියෙන්නේ එක උණ්ඩයි. මම ඒක උන් වෙනුවෙන් නාස්ති කරන්නේ නැහැ. ඒක මගේ ඔළුවට. ඒක තමයි යාගේ අවසාන තීරණය. සටන ඉවරයි. ඊට පස්සේ එන්නේ තනි බෙඩි හඬක් විතරයි. ඊට පස්සේ නිශ්ශබ්දතාවය. හැමදේම ඉවරයි. පහුදවසේ එළිය වැටිද්දි ගාලු මෝදර පිට්ටනිය. ඒක පිරීලා තියෙන්නේ මිනිස්සුන්ගෙන් නෙවෙයි. දහස් ගාණක් ඇවිදින මල සිරුරු වලින්. අගනුවර වැටිලා බලාපොරොත්තුවක් ඉතුරු වෙලා නැහැ. ඒක දැන් මලවුන්ගේ රාජධානියක්. ඉතින් මූලාශ්‍රයේ කතාව අවසන් වෙන්නේ හිතන්නට දෙයක් ඉතිරි කරලා. අද රෑ ගෙදර දොරට කවුරු හරි තට්ටු කළොත් ඒ එහා පැත්තේ ඉන්නේ කවුද නැත්තම් මොකක්ද කියලා ඇත්තටම විශ්වාසද? ඒ රාත්‍රියේ කටුනායකට ගොඩ බැස්සේ ගුවන් යානයක් විතරක් නෙවෙයි. ඒ තමයි ලංකාවේ අවසානය. මේ කතාවෙන් අපිට මතක් කරන්නේ අපි දන්න ලෝකය කොච්චර බිදෙන සුළුද? සාමාන්‍ය දවසක් කොච්චර ලේසියෙන් බියකරු සීනියක් වෙන්න පුළුවන්ද කියලයි.